Woke up with the fire inside, a spark that won't hide, won't subside. Feet on the හායි කට්ටිය කොහමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා කට්ටියම. මම කලින් වීඩියෝස් දෙකකුත් දැම්මා. මම මේ වෙද්දී ඩුබායි වල වැකේෂන් ඇවිල්ලා ඉන්නේ තාම. සෝ අපි මේ දවස්වල මේ ඩුබායි වල ෆැමිලි එකත් එක්ක එහෙම යනවා. සෝ මේ වීඩියෝ එකකින් උත් තියෙන්නේ guys අපි වෙන එමිරේට් එකකට යනවා ඩුබායි වල ඉඳන් අල්ලයින් කියලා අල්කොයින් කියලා. ඒකේ වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරා. ඔයගොල්ලෝ ඒක බලලා නැත්නම් බලන්න. ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගියා අල්කොයින් වල. ඒක සුප්‍රීම රෙස්ටොරන්ට් එක. බලලා නැත්නම් බලන්න මේ වීඩියෝ එක. ලංකාවේ කෑම ඕනම එකක් තියෙනවා. අතන මේක ලංකාවේ රෙස්ටොරන්ට් එකකුත් නෙමෙයි. ඒක මලබාරි රෙස්ටොරන්ට් එක. හැබැයි ලංකාවේ චෙෆ් කෙනෙක් ඉන්නේ. වේට් ස්ටාෆ් එකත් ගොඩක් අය ලංකාවේ ඉන්නේ. ඒ හින්දා ඒක ලංකාවේ කෑම වලට ගොඩක් ප්‍රයිස් කරලා තියෙනවා. ඒක මම පටම රෙස්ටොරන්ට් එකක්. ඒක අල්බයික් කියලා තියෙන රෙස්ටොරන්ට් එකේ නම. ඕගොල්ලන් මේක ගිහිල්ලා බලන්න. මේ පැත්තේ අල්කොයින් වලට යනවා නම් ඒ රෙස්ටොරන්ට් එක අනිවාර්යෙන් මස් විසිට් එක. ඕගලන්ට පේනවා ඇති මාරම් ට්‍රැෆික් එකක් එදා හයිවේ එකේ තිබ්බේ. යන්න මාරා අමාරු වුණා අපිට. කියන්නේ මේ අනිත් එක තමයි අපි මේ ඩුබායි වල ඩ්‍රයිව් කරන්න තියෙන්නේ ලංකාවේ වගේ නෙමෙයි. අනිත් පැත්තෙන් ඩ්‍රයිව් කරන්න තියෙන්නේ හින්දා ඒකට ඒ අලුත් කන්ඩිෂන්ස් එකයි. එහෙම පොඩ්ඩක් ඩ්‍රයිව් කරද්දි සෑහෙන වෙලාවක් ගියා අපිට. අපි කියන්නේ පටන් අපි හිතුවට වඩා නිකන් 30 minutes විතර ඩිලේ එකක් ගියා. උනන වීඩියෝ එකේ පේනවා. ඉතින් මාරම් ට්‍රැෆික් එකක් තියෙන ඩුබායි වල. සෝ මම නිව්සීලන්ත වල වගේ නෙමෙයි මෙහෙ. කියන්නේ නිව්සීලන්ත වල ඕක්ලන්ඩ් වල ඒ කියන්නේ ට්‍රැෆික් එක තිබ්බට මම ඉන්න ඒරියා එකේ එච්ච ට්‍රැෆික් එකක් නැහැ. සෝ මටත් කාලයකට පස්සේ මේ වගේ ට්‍රැෆික් එකක් සෙට් වුණේ. බාන්න ඕනද පේනද වීඩියෝ එකේ මාරම් ට්‍රැෆික් එකක් එදා අපිට සෙට් වුණේ. එහෙනම් guys අපි ට්‍රැෆික් එක ඔක්කොම පාව කරන් ඇවිල්ලා මොටර් වේගෙන් ඇවිල්ලා අපි අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එකට ආවා. ඒක ඇත්තටම මාරම හොටෙල් එකක්. ඒ කියන්නේ ඊජිප්ට් ස්ටයිල් එකට හදලා තියෙන හොටෙල් එකක්. නිකන් මේ අල්කොයින් වල ෂේක්ට් අයිති එකක්. ඒක හොටෙල් එක. ඒක මරුම් කියලා වැඩක් නැහැ. ඒක මාරම හොටෙල් එකක්. ඒකේ කෑම ඕන එකක් තියෙනවා. වැඩිසන එකක් නැහැ. තනිකරම ඊජිප්ට් ස්ටයිල් එකට වගේ හදලා තියෙන්නේ. අපිට පේනවා තියද්දි මේ නිකන් දෙපැත්තේ දකින්න නැති මේ අර ඊජිප්ට් අරණිය චිත්‍රය වගේ තමයි හදලා තියෙන්නේ. කියන්නේ ඒ ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. මාරම ලස්සනයි. මේ කියන්නේ ඒක නැත දෙයක්වත් නැහැ. ඒකේ ඔයාලට වීඩියෝ එකේ අන්තිම හරිය බලන්න පුළුවන්. ඒකේ බෝලින් මැෂින් බෝලින් කරන්න වෙනම ඒරියා එකක් තියෙනවා. පූල් බෝඩ්ස් තියෙනවා. කියන්නේ ප්ලේ ස්ටේෂන් නැති දෙයක් නැහැ. ඒ කියන්නේ ෆුල් වෙනම සිටි එකක් ඔය. ඒක ඇතුළට ගියාම අපි ඒ දවසේ මෙතන ඉතින් අපි නැවිතලා අපි તો මොන හරි මේ කන්න මෙරට කන්න කලින් මොන හරි නිකන් මේ පොඩි කැම ටිකක් කන්න අපි ඇතුළට ගියා රෙස්ටොරන්ට් එක ඇතුළට මේ මොන හරි කාලා පොඩි බඩ පොඩ්ඩක් පුරව ගන්න අපිට. අපි තිබ්බ මෙනු එකෙන් guys order කරේ pizza දෙකක්. අපිට කියන්නේ ගොඩක් heavy meals වලට යන්න ඕන නැහැ. අපිට යාට ලංකාවේ රෙස්ටොරන්ට් එකට යන්න plan කරලා තිබෙන අපි නිකන් pizza දෙකක් order කරා. ඒ pizza එකත් මරු මෙහෙ තව එකක් කියන්න ඕනේ. මෙහෙ අර pizza අපි අර වෙන රටවල කනවා වගේ නෙමෙයි. මේක pizza වලට පැණිත් දානවා නිකන්. මම first time මේක කරේ. මේ කියන්නේ හැබැයි මාරම taste එකක් තියෙන පැණි එක මේ දාලා කද්දි මම first time තමයි ඒක එහෙම try කරේ. ඒගොල්ලෝ try කරලා බලන්න pizza එකට පැණි දාලා බලන්න. මේක taste එකක් එන්නේ. ඒකත් මරු හැබැයි. කොහොමද අර පිටපස්සෙන් යන බෝට් එක size එක. ඉතින් සෑහෙන බෝට්ස් මේ පොඩි බෝට්ස් ලොකු බෝට්ස් එහෙම ගියා. ඒ කියන්නේ මෙතන නිකන් බේක වගේ හින්දා ගොඩක් අය යනවා නිකන් වතුර එහෙම කාම්නේ. පට්ටම් view එකක් තියෙන එතන.
දැන්ලමයි වෙලා හවස 6 වගේ කොහොමද මෙතන තියෙන view එක මාරම ගතිය එතන බානුවන්ට පේන ඇති වීඩියෝ දෙන්නේ කයකුත් කරන ඒවා අර කොහරි ගිහිල්ලා කයක් ටික මුහුද මැද්දට මේක මුහුද නෙවෙයි බේග වගේ මේක නිකන් බේග මැද්දට ගිහිල්ලා මේගොල්ලන් ආයෙනවා කයක් කරගෙන නැව් යනවා මෙතන පොඩි නැව් කියන්නේ පොඩි බෝට්ටු වගේ ඒවා යනවා ටික ලොකු ඒවා මාරම view එකක් තියෙන මෙතන මේගොල්ලෝ එනවනම් ඇවිල්ලා බලන්න මේ කියන්නේ මේ පැත්තට අල්කොයින් වලට එනවනම් මෙතනත් කෑම එහෙමත් ගණන් නැහැ නිකන් රීසනබල් ප්‍රයිසස් තියෙන නිකන් 20 to 30 dirhams වගේ නිකන් per meal කියන්නේ ඒ හින්දා not bad මේක මරු ප්ලේස් එකක් වැකේෂන් එකක් එන්න අපි ඇත්තටම කතා වුණා ෆැමිලි එකත් එක්ක ඊළඟ පාර අපි දවස් 10ක් විතර මෙතන ඉඳලා යන්න එනවා කියලා. ඒක වීඩියෝ එකකුත් ගේන්නම් ඉස්සරහට. කියන්නේ මේ රූම්ස් එහෙම ඇතුලේ පෙන්නලා කොහොමද කියලා. highly recommended මේක මරු ප්ලේස් එක. ඔන්න එහෙනම් අපි දැන් බෝල් කරන්න යන්නේ අපි ෆැමිලි එකම බෝලිං මේ try කරා අපි කාලෙකට පස්සේ try කරේ. කියන්නේ මම නම් මේ නිව්සීලන්ත වල කරලා තියෙනවා ටිකක් ඒ මාත් අවුරුදු 3-4 කට පස්සේ තමයි මාත් බෝලිං මේ කරන්න ආවේ. අපි ඉතින් එක්ස්පර්ට්ලා නෙමෙයි අපි ඉතර බෝල් ගන්න බෑ. අපි මරු ෆන් එක ඒක යාළු සෙට් එකක් එහෙම ඇවිල්ලා මරු ෆන් එකක් ගත්තා. ඒක මේ සෙට් එකක් වගේ එනවනම් මාරම ලාභයි මේක. කියන්නේ බෝල් ගන්න මම දැන් දිරාම් 20ක් විතර වගේ තමයි යන්නේ per game. So not bad at all. කියන්නේ මාර වර්ත්. කියන්නේ මේ අනිත් එක තමයි මේ පැත්තේ මේ කොයින් වල මේ හැමදේම ලාභයි මේ අනිත් පැති වලට වඩා මේ සෑහෙන්න මේ කෑම බඩු එතකොට රෙස්ටොරන්ට්ස් වල ගණන් බට්ට ලාභයි. අනික තව කියන්න ඕන එකක් ඉන්නවා ලික වලට කැමති අය. කියන්නේ හાર્ඩ් ලික බියර් කියන්නේ ඇල්කොහොල් වලට කැමති අය ඉන්නවනේ මේ දුබායි වල තියෙන ස්ටේට්ස් වලින් අල්කොයින් වල තමයි ලික ලාභ. මේ කියන්නේ දිරාම් 20 විතර ඉඳන් මේ වාට ලීටර් 1 ලීටර් බොටල්ස් ගන්න පුළුවන්. කියන්නේ වොඩ්කා එහෙම 20 ගන්න පුළුවන්. හොඳ ඒවා කියන්නේ කොපි කියන්නේ මේ හොරේව නෙමෙයි ඔරිජිනල් ඒවා ගන්න පුළුවන්. මේ ඒකත් කියන්න ඕන කියලා හිතුණා. එහෙනම් මේ වීඩියෝ එකෙන් ওই ටික තමයි තියෙන්නේ guys. අපි next වීඩියෝ එකෙන් හම්බ වෙමු. මම තාම ඩුබායි ඉන්නේ. තව වීඩියෝ දෙක තුනක් ගේන්න තියෙනවා. බලනවා ඩුබායි වලට අපි ලංකාවට යනවා. ලංකාවේ වීඩියෝස් එහෙම මේ ගේන්නම් ගියාට පස්සේ දැනට එච්චරයි guys. එහෙනම් subscribe කරන්න නැත්නම් ඉන්නවා subscribe කරන්න පොඩි සබ් එකක් දෙන්න.